අද අරගෙන ආවේ JLPT N4 exam එකට එන්න පුළුවන් adverbs අරගෙන මම කලින් වීඩියෝස් වලත් කියලා තිනවා වගේ JLPT N4 සහ N3 වලට මේ adverbs එන්න පුළුවන්. adverbs කියන්නේ ඔයාලට ක්‍රියාපදයක් තවදුරටත් විස්තර කිරීමේදී යොදා ගන්න පදවලට මේවා වෙන වෙනම අහන්නේ නැහැ එක්සෑම් එකේ. නමුත් ඔයාලා මේ වගේ තේරුම දැනගෙන ඉන්න ඕනේ. මේවත් එක්ක වාක්‍ය ඔයාලට දෙන්න පුළුවන්. සමහර වෙලාවට මේවා නිසා ඔයාලට වාක්‍යයේ අර්ථය තේරුම් ගන්න පහසු වෙනවා වගේම වාක්‍යයේ අර්ථය වෙනස් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේවා මතක තියාගන්න ඕනේ. පළවෙනි verb එක තමයි අයිදානි. කියන්නේ අතරතුර කියන එක. මේ හැම adverb එකකටම මම උදාහරණ වාක්‍යයක් හදලා තිනවා. ඒක නිසා ඒව මතක තියාගෙන ඒ වගේම ඔයාලට අර්ථය ලේසියෙන්ම පැහැදිලි කරගන්න පුළුවන්. 私が寝ている間に雨が降りました。මම නිදාගෙන ඉන්න අතරතුර වැස්ස වැටුණා. අයිදානි අමෙගා ෆුරි මාස්ටා. මොකක් හරි කරන්න අතරතුර මොකක් හරි දෙයක් වෙනවා. අතෝදේ කියන්නේ පසුව කියන එක. අතෝදේ දෙන්වා ශිමස්. පස්සේ කෝල් එකක් දෙන්නම් කියලා. දෙන්වා ශිමස් කියන විතරක් කිව්වොත් ඒ කියන්නේ කෝල් එකක් දෙනවා කියන එක. නමුත් අතෝදේ කියන කොටස එකතු කරා කියන්නේ දැන් කෝල් එකක් දෙනවා නෙමෙයි පසුවයි කෝල් එකක් දෙන්නේ. මේක ගොඩක් වෙලාට ලිසනින් වල ඔයාලගෙන් අහන්න පුළුවන් සංවාදයක් දීලා මෙන්න මේ කොටස දීලා තිබ්බොත් මතක තියාගන්න. අතෝදේ කියන්නේ පස්සේ වෙලේ කරන දෙයක් නෙමෙයි අතෝදේ. ඊළඟ එක අමාරි නයි වැඩිය නැහැ කියන එක. අමාරි නනියෝ මෙතන දාලා තියෙන්නේ කෝහි. ඔ නොමීමසෙන් නොමනයි. අමාරි වැඩිය කෝහි කෝපි බොන්නේ නැහැ. මේ විදිහට මේ මැදට ඔයාලට ඕන දෙයක් දාන්න පුළුවන්. ඊට පස්සේ verb එකක් කියන්නේ ක්‍රියාපදයක් මෙතෙන්ට එනවා. අමාරි නනියෝ ශිනයි කියන අදහස. ඊළඟ එක බික්කුරි. බික්කුරි කියන්නේ බය වුණා එහෙම නැත්නම් පුදුම වුණා වගේ අදහසක්. නිවුස්を聞いてびっくりしました。තා එකක් තියෙනවා මෙතන. නිවුස් එක කීතේ අහලා මම පුදුම වුණා. බය වුණා සහ පුදුම වුණා කියන දෙකටම බික්කුරිしましたකියන එක පාවිච්චි කරන්න පුළුවන්. දයිබු يعني ගොඩක් කියන එක. 日本語がだいぶ上手になりました. ජපාන් භාෂාව ගොඩක් සැලකිය යුතු ලෙස ජෝසුනි නරිමෂ්ටා කියන්නේ පුළුවන් වුණා. ඒ කියන්නේ ජපාන් භාෂාව දක්ෂ ලෙස හසුරවන්න පුළුවන් වුණා. දෙකිරු දකේ පුළුවන් තරම්. දෙකිරු දකේ හයකු කිතේ කුදාසයි. පුළුවන් තරම් හයකු කිතේ කුදාසයි කලින් එන්න. හයකු කිතේ කුදාසයි කියන්නේ කලින් එන්න. දෙකිරු දකේ කියනවට පුළුවන් තරම් කියන එක. දෙකිරු දකේ. දොන්දොන්. 日本語がどんどん上手になります。どんどんකියන්නේ තව තවත් කියන එක. ජපාන් භාෂාව තව තවත් පුළුවන් වුණා. 普通 සාමාන්‍ය කියන එක. 普通は8時に起きます。සාමාන්‍යයෙන් මම 8ට 起きますකියන්නේ නැගිටිනවා කියන එක. උදේ 8ට නැගිටිනවා. 普通 normally සාමාන්‍ය. මේ මම සාමාන්‍ය එදිනදා කරන දෙයක්. はっきり clearly පැහැදිලිව. はっきり話してください. පැහැදිලිව කියන්න. පැහැදිලිව කතා කරන්න. はっきり言ってください. පැහැදිලිව කියන්න. හරියට කියන්න. 非常に extremely. この問題は非常に難しいです. මේ ප්‍රශ්නය ඉතාමත් අමාරුයි. extremely ඕනවට වඩා. ඉතාමත් කියන එක තමයි තේරුම. いっぱい
ඔයාලා ගොඩක් ඒවා අහලත් ඇති සාමාන්‍ය කතා කරනකොට ගොඩක් වෙලාවට මේ ඔක්කොම පාවිච්චි වෙන වචන. ඔයාලා තේරුම දන්නේ නැතුව තියෙන්නේ නැති. නමුත් ඔයාලට ඇහිලා ඇති අනිවාර්යෙන්. මිසු ඕ ඉප්පයි නොමිමස්ටා. ඉප්පයි කියන්නේ ගොඩක් කියන එක. ෆුල්. වගේම ඉප්පයි කියන ෆුල් කියනවා ගොඩක් කියනවා. මෙන්න මේ ඉප්පයි කියන එක තේරුම් කීපයක් තියෙනවා. ඉප්පයි නොමිමස්ටා කියන්නේ ගොඩක්. බියුවා කියන එක. ජූබන් කියන්නේ enough කියන එක. ඇතිතරම් කියන එක. ජිකම්වා ජූබන් අරිමස්. ජිකම්වා කියන්නේ වෙලාව ඕනෑ තරම් තියෙනවා. ඇතිතරම් තියෙනවා. ජූබන් කියන්නේ ඇතිතරම් කියන